හරි ගිය සතියේ පන්තියේදී අපි දීපු 5 වෙනි පේපර් එක මම දුන්නේ මිනුම් උපකරණ පාඩම යටතේ. බලමු මේකේ උත්තර ටික අපි කොහොමද ගන්න කියලා. පළවෙනි ප්‍රශ්නේ ඉඳලා සාකච්ඡා කරගෙන යමු. හරි. බලන්න පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා කුඩා මිනුම මිලිමීටර 1ක් වන මීටර කෝදුවකින් සෙන්ටිමීටර 20ක දුරක් ලබා ගන්නා විට ඇතිවන දෝෂ ප්‍රතිශතය. ඒතර ප්‍රතිශත දෝෂය සහ භායක දෝෂය කියලා අපි දෝෂ වර්ග දෙකක් කතා කරානේ. ඒතර ප්‍රතිශත දෝෂයේ සූත්‍රයේ තිබ්බේ කොහොමද? ප්‍රතිශත දෝෂය සමානයි කුඩාම මිනුම බෙදීම පිළිගත් මිනුම. නැත්තම් මැනගත් මිනුම. වරක් 100ට 100. ඕකනේ සූත්‍රය. දැන් මේගොල්ලෝ අහන්නේ ප්‍රතිශත දෝෂය කොච්චරක්ද කියලා මේ සූත්‍රයට අනුව ආදේශ කරලා බැලුවොත් කුඩා මිනුම මේගොල්ලෝ කියන විදිහට මිලිමීටර 1යි. ගානේ දීලා තියෙනවා. මැනලා තියෙන්නේ සෙන්ටිමීටර 20ක්. අපි කුඩා මිනුම මිලිමීටර වලින් ගත්ත නිසා මේ මැනගත්ත සෙන්ටිමීටර 20ත් මිලිමීටර කරලා දාන්න ඕනේ. මිලිමීටර නම් සෙන්ටිමීටර 20ක් කියන්නේ මිලිමීටර නම් 200යි. දැන් මෙතන අපි 200යි මිලිමීටර කියලා දාමු. ගුණ කරන්න ඕනේ 100ට 100න් ප්‍රතිශතයක් නිසා මිලිමීටර කැපෙයි. මේ බිඳුවට මේ බිඳුව, මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙයි. භාගය කියන්නේ කීයද? භාගය කියන්නේ 0.5යි 100ට. දැන් 100.5ක ප්‍රතිශත දෝෂයක් තමයි එන්නේ ඔය කතාවේදී. රයිට් පළවෙනි එකට උත්තරය අංක 3 විදියට එනවා. දෙවෙනි ප්‍රශ්නේ කුඩා මිනුම් මිලිග්‍රෑම් එකක් වන ස්කන්ධය වන උපකරණයකින් ග්‍රෑම් දෙකක් මැන ගැනීමේදී සිදුවන දෝෂ ප්‍රතිශතය. ඒකටත් ඒ සූත්‍රය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ප්‍රතිශත දෝෂය බලද්දී අපි ගන්නේ මැනගත්ත මිනුම. මැනලා තියෙන්නේ කීයක්ද? ග්‍රෑම් 2ක්. ඒ ග්‍රෑම් කුඩා මිනුම් දීලා තින්නේ මිලිග්‍රෑම්. ඒක උඩට දාන්නේ කුඩා මිනුම් මිලිග්‍රෑම් 1. යටට දාන්නත් ඕනේ මිලිග්‍රෑම් වලින්. මිලිග්‍රෑම් කරොත් එහෙම 1000න් ගුණ කරන්න ඕනේ. මිලිග්‍රෑම් නම් 2000යි. හරි. මිලිග්‍රෑම් නම් ගුණ කරන්න ඕනේ 100ට 100න්. එතකොට අපිට ප්‍රතිශත දෝෂය ගන්න පුළුවන්. උඩට කුඩා මිනුම් දානවා, පල්ලෙහාට දානවා මැනගත්ත මිනුම්. මිලිග්‍රෑම්ට මිලිග්‍රෑම් කැපෙනවා. මේ බිඳුවට මේ බිඳුව කැපේ, මේ බිඳුවට මේ බිඳුව කැපේ. 1යට 20ක්. 1යට 20ක් එනවා. 1යට 20ක් කියන්නේ 0.05ක් කියලා. 100.05ක්. එකපාර ගන්න අමාරු නම් කැල්ලේ සුළු කරලා ගත්තාට ප්‍රශ්නයක් නෑ. රයිට්. 3. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. කුඩා මිනුම් මිලිමීටර 0.01 මිලිමීටර වන ස්ක්‍රූ ප්‍රමාණයකින් x නම් දිගක් ගත්තා. x කියලා දිගක් මැනගත්තා. හරි. මැන ගැනීමේදී දෝෂ ප්‍රතිශතය 101ක් විය. ප්‍රතිශත දෝෂය දීලා 101ක් කියලා දීලා. මැනගත්ත මීම තමයි අහන්නේ. අර සූත්‍රෙමයි දෝෂය 101යි. දෝෂය 101යි. මැනගත්ත මිම්ම අපි දන්නේ නැහැ. කුඩා මිනුම දන්නවා. කුඩා මිනුම 0.01යි. මැනගත්ත මිම්ම x. මැනගත්ත මිම්ම දන්නේ නැතිලා ඒකට x දාලා තියෙනවා. වරක් 100ට 100. මෙන්න 100ට ලකුණ කැපිලා යනවා. ඊට පස්සේ 0.01 100න් ගුණනොත් එහෙම දශම ස්ථාන දෙකක් මේ පැත්තට පයින්නවා. එතකොට එතන එකක් එනවා. 0.01 100න් ගුණනොත් එකක් එනවා. එහෙනම් එන්නේ මෙහෙම. 1 බෙදීම x. 1 සමාන 1 බෙදීම x කියලා එනවා. x හරස් ගුණ කරලා x මේ පැත්තට ගත්තොත් x සමාන 1ක් කියලා එනවා. එහෙනම් මැල්ලලා තියෙන්නේ මිලිමීටර 1 දුරක් තමයි මැල්ලන්නේ. උත්තරේ දෙවෙනි උත්තරේ විදියට ගන්න පුළුවන්. හරි. මේකේ උත්තර දෙකකට යන්න පුළුවන්. මෙතන මිලිමීටර 1 ගන්න පුළුවන්. ඕන අය ඉතින් මිලිමීටර 1 සෙන්ටිමීටර කරලා ගන්නත් පුළුවන්. සෙන්ටිමීටර 0.1 වෙන්නත් පුළුවන්. මිලිමීටර 1 සමානයි සෙන්ටිමීටර 0.1. ඔය උත්තර දෙකෙන් ඕන එකක් පිළිගන්න පුළුවන්. right. හතරවෙනි ප්‍රශ්නේ. දිග මනිලද උපකරණයකින් සෙන්ටිමීටර 10ක දිගක් ලබා ගැනීමේදී සිදුවන ප්‍රතිශත දෝෂය 101ක්. අරකමයි ප්‍රතිශත දෝෂය 101යි. ප්‍රතිශත දෝෂය 101යි. මැල්ලා තියෙන දිග කුඩා මිනුම දන්නේ නැහැ. කුඩා මිනුමට මම x කියලා ගන්න. මැල්ලා තියෙන දිග සෙන්ටිමීටර 10යි. මැල්ලා තියෙන දිග සෙන්ටිමීටර 10යි මම මිලිමීටර කරලා දා ගන්නවා. මිලිමීටර නම් 100යි නේද? ඒතකොට මට මිලිමීටර වලින්ම මට x කියා ගියත් ඒ. වරක් 100ට 100. දැන් මොකද වෙන්නේ? 100ට 100 ලකුණ මේ කැපිලා යනවා. ප්‍රතිශත ලකුණ කැපෙනවා.
මෙතන බිඳුවට බිඳුව මෙතන බිඳුවට බිඳුව කැපෙයි. එහෙනම් x සමානයි 1 මිලිමීටර කියලා එනවා. ඔව් මිලිමීටර නම් 1යි. සෙන්ටිමීටර නම් 0.1 තිබ්බත් ඒකත් පිළිගන්න වෙනවා. උත්තරේ දෙවෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ ප්‍රශ්න අංක 4ට. පහ බලන්න. කුඩා මිනුම 0.1 මිලිමීටර වන උපකරණයකින් සෙන්ටිමීටර 2ක දිග ප්‍රමාණයක් ලබා ගැනීමේදී සිදුවන භාගික දෝෂය. භාගික දෝෂය ගත්තේ අපි මුලින් කතා කරේ භාගික දෝෂනේ අත්‍තරම තියෙන නෝට් එකේ. භාගික දෝෂය ගන්නේ කොහොමද? අරකම 100ට ලකුණ නැතුව ගන්න. භාගික දෝෂය සමානයි. භාගික දෝෂය සමානයි. උඩට එන්නේ කුඩා මිනුම පල්ලෙහාට එන්නේ මැනගත් මිනුම. 100ට 100ෙන් ගුණ කරන සීන් එක නෑ. කුඩා මිනුම 0.1යි. පල්ලෙහා මැනගෙන තියෙන්නේ උඩ මිලිමීටර 0.1. පල්ලෙහාත් මිලිමීටරම දාන්න ඕනේ. සෙන්ටිමීටර 20 සෙන්ටිමීටර දෙකක් කියන්නේ මිලිමීටර නම් 20ක්. එතන 20 තමයි දාන්න ඕනේ මිලිමීටර. හරි. ඔක ඔයාලට බෙදුවොත් එහෙම එයි 0.005යි කියලා එනවා භාගික දෝෂය. උත්තරය අංක 4 විදියට තමයි ඒකේ ගන්න වෙන්නේ. බෙදලා බලන්න කැල්ලේ. හරි. කිලෝමීටර් එකක දිග ප්‍රමාණයක් මිලිමීටර වලින් ප්‍රකාශ කරාට පස්සේ අපි මුලින්ම මිනුපකරණ වලට යන්න කලින් ඒකක කියන කොටසේදී ඔය කිලෝමීටර මිලිමීටර කරන ඒවා ඊට පස්සේ සෙන්ටිමීටර මීටර කරන ඒවා ඒ වගේ අර පොඩි පොඩි දේවල් කරලා බැලුවා මේකේ තියෙන්නේ කිලෝමීටර එකක් මිලිමීටර කරන්න. ඒතර කිලෝමීටර මිලිමීටර කරද්දී කිලෝමීටර මිලිමීටර කරන්න කලින් කිලෝමීටර මීටර කරන්නේ. කිලෝමීටර මීටර කරන්න නම් ඔයාලා 10 3ෙන් ගුණ කරන්න. 1000න් ගුණ කරන්න. එහෙනම් කිලෝමීටර එකක් කියන්නේ මීටර නම් 1000. 10 3යි මීටර. 1000 කියන එක 10 3 කියලා ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ මීටර එක අපි දැන් මිලිමීටර කරමු. දැන් මේක මීටර මිලිමීටර කරන්න ඔයාලට නැවත 1000න් ගුණ කරන්න. ඒක 10 3ක් දැනටමත් ඉන්නවා. ඒක ආයෙත් 10 3කින් ගුණ කරනවා. නම් මිලිමීටර ඕම් ඔච්චරයි. 10 3යි 10 3යි ගුණ වුණාට පස්සේ ඔයාලට පාස් සමාන හින්දා දර්ශක එකතු වෙලා 3යි 3යි එකතු වුණාට පස්සේ 6ක් එනවා. 10 6යි මිලිමීටර කියලා උත්තරේ ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 6ට උත්තරය අංක 5 තමයි එන්නේ. right. හත බලන්න 7 වෙනි ප්‍රශ්නේ වර්ග සෙන්ටිමීටර් වැරද්දක් තියෙනවා වගේ වර්ග සෙන්ටිමීටර් 10ක් වර්ග මීටර වලින් ප්‍රකාශ කරනවා කියලා වර්ග මීටර කියලා මෙතන මේ දීලා තියෙන්නේ ඝන මීටර. පොඩ්ඩක් එතන වැරද්දක් තියෙනවා. මෙතන දෙක එන්නේ. වර්ග සෙන්ටිමීටර එකක් ඝන මීටර කරන්න බෑනේ. වර්ගඵලයක් පරිමාවක් එක්ක සම්බන්ධය තේරුම් ගන්න නැහැ නේ. වර්ග සෙන්ටිමීටර තියෙන එක වර්ග මීටර කරන්න පුළුවන්. ප්‍රකාශ කරාට පස්සේ ලැබෙනවා. මම ඔයාලට කියලා දුන්නා මේ වගේ බලයක් තියෙද්දි මේ මීටර කියන්නේ SI එකකයක්. මේ C කියන්නේ සෙන්ටි කියන එක උපසර්ගයක්. උපසර්ගයේ මේ ඒකකයට බලයක් දාලා තිබ්බොත් ඒ බලය උපසර්ගයටත් අයිති කියලා මම කියනවා. කියන්නේ මෙන්න මේ වර්ගය සෙන්ටි කියන පදයටත් අයිති. සෙන්ටි කියලා අපි කිව්වේ 10 ඍණ කියලා. සෙන්ටි කියන්නේ 10 ඍණ 2ක්. හරි. එහෙනම් මෙහෙම පුළුවන්. සෙන්ටිමීටර් ඔන්න සිද්ධිය වර්ග සෙන්ටිමීටර ඕනේ මට වර්ග මීටර කරන්න. දැන් මේ සෙන්ටි වෙනුවට මට දාන්න පුළුවන්. සෙන්ටි වෙනු 10 කොහොමද තියෙනවා සෙන්ටි වෙනුවට දාන්න පුළුවන් 10 ඍණ 2. හැබැයි කතන්දරේ කියන්නේ මෙන්න මේ වර්ගය මෙන්න මේ උපසර්ගයටත් අයිති සීටත් අයිති. එහෙනම් මෙන්න මේ 10 ඍණ 2 මොනවා වෙන්න ඕනද වර්ග වෙන්න ඕන. right? එතකොට මෙතන මීටර වර්ග වෙනවා සෙන්ටි වෙනුවට 10 ඍණ 2 දැම්ම හැබැයි වර්ග හින්දා මේක වර්ග වෙන්න ඕන. හිතන්න දැන් මෙතන ඝන සෙන්ටිමීටර තිබ්බනම් එහෙනම් මෙතන තුන්වෙනි බලය එන්නේ. right සිද්ධිය එහෙනම් 10 ඍණ 2යි මෙතන බලයක බලයක් ඍණ 2 වරක් ඍණ 2 ඍණ 4යි 10 වරක් 10 ඍණ 4 m වර්ග මේ දෙන්න ගුණ වුණොත් ඔයාට එනවා 10 ඍණ 3යි m වර්ග කියලා. right එහෙනම් එහෙම උත්තරයක් එක් වරක් 10 ඍණ 3ක් ලෙස උත්තරය අංක 4 විදියට ගන්න පුළුවන් නේද? බලන්න හරියට ආවනේ. දෙවරක් 2 4යි. ඔව් හරි. උත්තරය අංක 4. 8 යම් ප්‍රතික්‍රියාවදී සිදුවන ශක්ති විපර්යාසය ගිගා ජූල් 1000. ගිගා. ඒතර මම කිව්වා ඩෙසි සෙන්ටි මිලි මයික්‍රෝ නැනෝ පිකෝ. ඒ වගේ උපසර්ග සෙට් එකක් කිව්වනේ. ඒතර ගිගා කියන එකේ ඔයාලට මතක තියෙන්න ඕනේ ගිගා කියන්නේ 10 කීවෙනි බලය. අපි කිව්වා ඒක 10 ධන බලයක් නෙන්නේ.
කිලෝ මෙගා ගිගා තුනෙන් තුනට යන්නේ. කිලෝ කියන්නේ 10 3යි, මෙගා කියන්නේ 10 6යි, ගිගා කියන්නේ 10 9යි. නම් ගිගා කියන උපසර්ගයට අදාළ වෙන්නේ 10 9 වෙනි බලය. එහෙනම් 100යි ගිගා ජූල් කියන එක මට ලියන්න පුළුවන්. 100 වරක් ගිගා වෙනුවට මම දානවා 10 9. අන්න ජූල්. දැන් ජූල් වලට හැරෙමු. මෙතන බලන්න බිංදු දෙකක් තියෙනවා කියන්නේ 10 දෙවෙනි බලයක්. මෙතන තියෙනවා 10 9ක්. 10 දෙවෙනි බලයයි 10 9 වෙනි බලයයි පාස් සමාන දර්ශක ගුණොත් 9ට දෙකක් එකතු වෙලා 10 11 වෙනි බලයක් එනවා. එහෙම උත්තරයක් තියෙනවා. පළවෙනි උත්තරේ ගන්න පුළුවන් 8. ප්‍රශ්න අංක 9. ස්ක්‍රූ ප්‍රමාණයකින් නලයක විස්කම්භයේ ස්ථාන කිහිපයකින් ලබාගත් විට පහත පාඨාංක ලැබුණලු. මේ විස්කම්භය ගුණියේ කොච්චරක්ද කියලා අහනවා. මේ වගේ පාඨාංක සෙට් එකක් මරන් තියෙනවා. අපි සාමාන්‍යයෙන් නලයක් වගේ දෙයක් ගත්තොත් විස්කම්භය හැමතැනම ඒකාකාර වෙන්නේ නැති හින්දා අපි මොකද කරන්නේ? තැන් තැන් වලින් විස්කම්භ ගොඩාක් අරගෙන ඔක්කොම එකතු කරලා ඒ විස්කම්භ ගාණෙන් බෙදලා සාමාන්‍යයගේ ගන්න. දැන් මෙතනත් එහෙම තමයි කරන්නේ. මේ විස්කම්භ සෙට් එකක් අරන් තියෙනවා. මේ ටික ඔක්කොම එකතු කරලා අපි බෙදලා වඩා නිවැරදි යගේ ගන්න. දැන් අපි කරන්න ඕනේ මේ සෙට් එක එකතු කරන එක. දැන් මම ආයෙ එකතු කරනවා කියලා ලියන්න ඕනේ නැහැ නේද? ඉතින් කොහොම එකතු කිරීම දාන්නවා. කොහොම එකතු කරනවා බෙදන්න ඕනේ කීයෙන්ද? විස්කම්භ කීයක් අරන්ද? 1 2 3 4 5 6. එහෙනම් 6ෙන් තමයි බෙදන්නේ. මේට ඒවා එකතු කරොත් මෙතන 4යි, මෙතන 4.02යි 3.9ට එකතු වුත් එතනත් මෙතන 0.2 මෙතෙන්ට දාගත්තොත් එතනත් 4ක් එනවා. මෙතන 4 3ක්. මෙන්න මේ 0.01 මෙතෙන්ට ඔයා කැල්ලෙන් එකතු කරන්න. මම මේ කැල්ලකින් පාවිච්චි කරන්නේ නැතුව කරන්න යන්නේ. ඒතර මෙතනත් 4 2ක් එනවා. ඔක්කොම 4 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට 6 වරක් 4 24යි. 24ක් 6ෙන් බෙදන්න කියලා එනවා. උඩ ටිකේ එකතුව 24ක් එයි බලන්න එකතු කරලා. 24ක් 6ෙන් බෙදන්න આવොත් ඔයාට මිලිමීටර් 4ක විස්කම්භයක් එනවා. right 10 වෙනි ප්‍රශ්නේ. හරි. 10 වෙනි ප්‍රශ්නේ කුඩා ගෝලයක විස්කම්භය වැනීමට සුසු උපකරණය අහන්න. කුඩා ගෝලයක විස්කම්භය මනිද්දී බලන්න ඕන එක මොන ගෝලයක්ද කියලා. දැන් මේක එහෙමනම් දීලා නැහැ. කොහොමද මීටර රූලෙන් නම් මනින්න බෑනේ කුඩා ගෝලයක විස්කම්භය. ඒක වැරදි උත්තරයක් විදිහට ගන්න. මිනුම් පටියෙන් පටියක් කර වටේට උතාගෙන වෙන විකාරයක් කරන්න මේක හරියන්නේ නැහැ කොහොමද? චල අන්වීක්ෂණය. චල අන්වීක්ෂණය හොඳයි. කේශික නලයක අභ්‍යන්තර විස්කම්භය ගන්න. රබර් නලයක අභ්‍යන්තර විස්කම්භය ගන්න. මේ වගේ වැඩවල හොඳයි. හරියන්නේ නැහැ. මෙන්න මේ දෙන්නම වැඩේට හරි මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයෙන් ගන්නත් පුළුවන්. වෙනි කැලිපරෙන් ගන්නත් පුළුවන්. කුඩා ගෝලයකින් ඉඳලා මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය ගන්න ගොඩක් හොඳයි. මොකද මෙයාගේ කුඩා මිනුම අඩුයි. හරි. කුඩා මිනුම අතින් බැලුවොත් එහෙනම් මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණය වඩා හොඳයි කියලා හිතෙනවා. right. හරියටම කුඩා ගෝලයක් කිව්වට මොකක්ද කියලා දන්නේ නැති ඉඳ මේ උත්තර දෙකම පිළිගන්න පුළුවන්. right. 10ට උත්තරේ දෙක කියන එක වඩා නිවැරදි උත්තරේ නම් දෙක. 11 ප්‍රධාන පරිමාණයේ මිලිමීටර 1 කොටස් 9ක් වෙනි කොටස් 10කට බෙදා උපකරණයක් තනා ඇත. මෙහි කුඩා මිනුම වන. ප්‍රධාන පරිමාණය මිලිමීටර 1ක්. අපි දන්නවනේ වර්නියර් මූලධර්මයේ භාවිත වන උපකරණයක කුඩා මිනුම හොයන්නේ කොහොමද? බෙදනවා ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදනවා වර්නියර් කොටස් ගන්න. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග මුන් දීලා තියෙනවා. නේද? මිලිමීටර 1. මිලිමීටර 1 බෙදන්න ඕනේ වර්නියර් කොටස් ගාන 10යි. ඒතර එනවා 0.1 මිලිමීටර. ඔන්න ඕක තමයි මොකද්ද කුඩාම මිනුම වෙන්නේ. right එහෙනම් 10 නෙමෙයි 11 වෙනි ප්‍රශ්නෙත් උත්තරය අංක 3 විදියට එනවා. 12. ප්‍රධාන පරිමාණ මිලිමීටර 0.5 කොටස් වලට කොටස් 19ක් වර්නියර් කොටස් 20කට බෙදා උපකරණයක් තන ඇත. මේ කුඩා මිනුම අහනවා. ප්‍රධාන පරිමාණ 0.5 කොටස්. ඒකත් ඉතින් එහෙමයි. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදන්න ඕනේ. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග බෙදමු වර්නියර් කොටස් ගාණෙන් 20. 0.5 20න් බෙදුවොත් එහෙම මේක හරියට 1.40න් බෙදුවා වගේ වැඩක්. ඔයා කැල්ල එකේ බෙදලා ගන්න. මේකේ කුඩා මිනුම එනවා. එතකොට 0.02යි 5යි වගේ යගයක් මිලිමීටර් 0.02යි 5ක උත්තරයකට එනවා. උත්තරය අංක 2 තමයි එන්නේ. බෙදලා බලන්න 0.5
බෙදන්න ඕනේ 20. ඇයි එහෙම බෙදන්නේ? සූත්‍රේ තියෙන්නේ එහෙමනේ. ප්‍රධාන පරිමාණයේ කොටසකදී බෙදන්න ඕනේ වර්ණීය පරිමාණය තියෙන කොටස් ගන්න. ප්‍රධාන පරිමාණයේ කොටසකදී මිලිමීටර 0.5යි. ඒක බෙදමු 20. හරි. right 13 කුඩා මිලිමීටර 1ක් වන වර්ණීය කැලිපරයක හණු එකිනෙක ස්පර්ශ කරාලු. වර්ණීය කැලිපරයක හණු සමපාත කරා කියලා කියන්නේ හණු සම්පාත කරාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙහෙමලු තියෙන්නේ. දැන් ඔක හරිනම් තියෙන්න ඕනේ. හරිනම් තියෙන්න ඕනේ මෙන්න මේ බිඳුවයි එක කෙලින්නේ තියෙන්නේ. හරි උපකරණයක්. ප්‍රධාන පරිමාණයේ බිඳුවයි මේ ස්කේල් එකේ බිඳුවයි වර්ණීය ස්කේල් එකේ බිඳුව මෙහෙම එක කෙලින් තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ හණු වල මොන හරි මලකඩ හරි බැඳිලා හින්දා පොඩ්ඩක් දකුණෙන් නතර වෙලා. මම ඔයාලට කිව්වා වර්ණීය කැලිපරේ දෝෂ අවස්ථා දෙකක් තියෙනවා. ප්‍රධාන පරිමාණයේ බිඳුව වඩා වර්ණීය බිඳුව දකුණෙන් නතර වීම සහ ප්‍රධාන පරිමාණයේ බිඳුව වඩා වර්ණීය බිඳුව වමෙන් නතර. දකුණෙන් නතර වෙන්නේ අපි කිව්වා මලකඩ හරි මොන හරි ඔක්සයිඩ් බැඳිච්ච වෙලාවට කියලා. වමෙන් නතර වෙන්නේ වමෙන් නතර වෙන්නේ කොයි වෙලාවටද? හණු වල පතුරු ගැලවිලා වගේ ගියපු වෙලාවට කියලා කිව්වා. හරි. එහෙනම් දැන් මේකේ වෙලා තින්නේ දකුණෙන් නතර වෙච්ච වෙලාවනේ. දකුණෙන් නතර වෙච්ච වෙලාවනේ. කොච්චරක් දකුණට ගිහිල්ලාද කියලා බලන්න ලේසි. දකුණට ගිහිල්ලාද කියලා බලන්න ඕනේ සම්පාද වෙලා තියෙන ඉරි කෑල්ල. ඒක ගනින්න වර්නියර් එක. 1යි 2යි. දෙවෙනි ඉරි කෑල්ල තමයි එක කෙලින් හිටලා තියෙන්නේ මෙයත් එක්ක. මේ ඉරි කෑල්ල. එතකොට එහෙනම් කුඩා මිනුමර සම්පාත කොටස ගත්තා නම් හරි. කුඩා මිනු 0.1 මිලිමීටර් සම්පාත ඉරි කෑල්ල දෙවෙනි ඉරි කෑල්ල එහෙනම් 0.2ක දෝෂයක් තියෙනවා. එහෙනම් මේකේ දෝෂය තමයි ගණනය කරන්න කියන්නේ. දෝෂය 0.2. ඊට උපකරණයෙන් තහඩුවක් ඝනකම ලබාගත් විට හම්බුනාලු මෙච්චරක පාඨාංකයක්. හැබැයි මේ උපකරණයෙන් ගන්න මිනුම් සේරම වැරදි. ඒකට හේතුව මොකද්ද? මේකේ මුලින්මත් පාඨාංකයක් තියෙනවා 0.2. 0.2ක් මගින් පටන් ගන්න. ඒතර එතන ඉඳලා තමයි වෙන්නේ. මේකට ඒකෙන් මයින් පාඨාංක වලට මෙන්න මේ 0.2 එකතු වෙලා ඉන්නේ. එහෙනම් හරි ගස්සන්න නම් මේ 0.2 මොනවද කරන්න ඕනද? අර අවසාන ගත්ත පාඨාංකයෙන් කියන්නේ මේකේ නම් අරන් තියෙන්නේ මිලිමීටර් 5. මිලිමීටර් 5න් 0.2ක් අඩු කරන්න ඕනේ. ඒක වේගෙන් යන වැඩි 0.5 මිලිමීටර් දෙකක් අඩු කරොත් 4.8 මිලිමීටර් ඊළඟට උත්තරේ එනවා. right 15 වර්ණි කැලිපරකින් ලී කැබැල්ලක් දිග ගත්තලු. එතකොට මෙහිමලු පාඨාංක තිබ්බේ කුඩා මිනිමු ඒගොල්ලෝ දීලා තියෙනවා. මෙහි පාඨාංකය මොකක්ද කියලා බලන්න. මේ වර්නියර් එක පාඨාංකයක් කියවද්දී අපි කරන්නේ මේ වර්නියර් එකේ බිඳුව අවසානට පහු කරලා තියෙන ඉරි කෑල්ල බලන්න. වර්නියර් එකේ බිඳුව අවසාන පහු කරලා තියෙන ඉරි කෑල්ල එහෙම හොයන්න බෑනේ. පුළුවන්. මෙතන 10 නම් මෙතන 9.8. මෙතන 9.7. මේක නෑ. මේක 9.9. මේක 9.8. මේක 9.7. එහෙනම් අවසානට පන්නලා තියෙන ඉරි කෑල්ල සෙන්ටිමීටර නම් 9.7යි. හැබැයි මේක මිලිමීටර වලින් හදන තරමට මම කියලා තියෙනවා ලේසි කියලා. මිලිමීටර කරගමු 97යි. සෙන්ටිමීටර 9.7 මිලිමීටර ගන්න 10න් ගුණ කරන්න වෙයි. එතකොට 97ක් එනවා. right. එහෙනම් ප්‍රධාන පරිමාණ පාඨාංකය 97යි. ඔකට අපි එකතු කරමු කුඩා මිනුමරක්. ඒ කියන්නේ 0.1 වාරයක් සම්පාත ඉරි කෑල්ල. සම්පාත ඉරි කෑල්ල මේක බිඳුව. ඒක ගනින්නේ 1 2 3 4 5 6. 6 වෙනි ඉරි කෑල්ල සම්පාත වෙලා තින්නේ 6න් ගුණ කරලා එකතු කරලා. ඒතර එනවා ඔයාලට 97.6ක් කියලා. මේකේ පෙන්නන පාට මේගොල්ලෝ අහන්නේ අර පිටයි මෙහි පාඨාංකේ නේ අහන්නේ. මෙහි පාඨාංකේ කීයද? 97.6ක් උත්තරයක් තියෙනවා. පස්වෙනි උත්තරේ. right 16. පහද වර්ණීය කැලිපරේ මූලාංක දෝෂය ගණනය කරන්නලු. බලන්න මේකේ ප්‍රධාන පරිමාණයේ බිඳුව වඩා වර්ණීය බිඳුව කොහෙන් නතර වෙච්චද? වමෙන් නතර වෙච්ච. ඒ කියන්නේ අර පතුරු හණු වල පතුරු ගැලවිලා ගිය වෙලාව. පොල්ලෝ එහෙම ඇන වලට තද කරලා පතුරු ගලවලා ගිහින්. වමෙන් නතර වෙච්ච වෙලාවක්. ඒ වෙලාවට අපි සූත්‍රය වෙනස්. අපි සූත්‍රය මොකද්ද? ප්‍රධාන පරිමාණය කුඩා මිනිම ගුණ කරමු 0.1යි නේ. මිලිමීටර 1ක් 10කට බෙදලා කියන්නේ කුඩා මිනිම 0.1යි. සාමාන්‍ය වර්ණීය කැලිපරය. කුඩා මිනිම 0.1යි. බලන්න ඕනේ වර්ණීය කොටස් ගාන. වර්ණීය කොටස් ගාන 10යි. ඉතින් අඩු කරන්න ඕනේ සම්පාත ඉරි කෑල්ල. කෙලින්ම කුඩා මිනිම සම්පාත ඉරි කෑල්ලෙන් ගුණ කරලා ගන්න කොයි වෙලාවටද? ප්‍රධාන පරිමාණයේ බිඳුව වඩා වර්ණීය බිඳුව දකුණෙන් නතර වෙච්ච. කලින් අපි හිතුවේ. දැන් මෙතන වෙලා තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ බිඳුව වඩා වර්ණීය බිඳුව වමෙන් නතර වෙනවා.
වමෙන් නතර වෙච්ච වෙලාවට ප්‍රධාන පරිමාණයේ කුඩා මිනුම ගුණ කරන්න ඕනේ ප්‍රධාන පරිමාණයේ කොටස් ගානේ සම්පාදිත කැල අඩු කරනවා. සම්පාදලා තියෙන 1 2 3 4 4 අඩු කරන්න. 10න් 4ක් අඩු කරොත් 10න් 4ක් අඩු කරොත් 6යි. 6.1කින් ගුණ කරොත් 0.6. එහෙනම් උත්තරේ අංක 3. මෙහි දෝෂය ගන්න කරන්න. 0.6යි. right 0.6 ආවේ. හ්ම් 0.6 ඊට පස්සේ ඉහත 16 උපකරණයෙන් සිලින්ඩරයක විස්කම්භය බැනගත් විට පහත පරිදි දැක්කේ. දැන් මේ අර වැරදි තියෙන උපකරණෙම මිනුමක් අරගෙන. එතකොට මෙහෙම මිනුවල්ලු ආවේ. මිනුම කියවන්න දැන් ඔයාලට කියලා දුන්නා. අවසානට පහු කරලා තියෙන ඉරි කෑල්ල බලන්න සෙන්ටිමීටර් 1යි 1.1 කියන්නේ මිලිමීටර නම් සෙන්ටිමීටර 1.1 කියන්නේ මිලිමීටර නම් 11යි 10 ගුණ කරොත් මිලිමීටර 11යි. අපිට එකතු කරන්න ඕනේ කුඩා මිනුම් වරක් 0.1 නේ. සම්පාද ඉරි කෑල්ල 1යි 2යි දෙවෙනි එක. වෙනවා 11.2 මිලිමීටර කියලා. එහෙම උත්තරයක් තියෙනවා. 17 1. ඊට පස්සේ ඉහත සිලින්ඩරේ සත්‍ය පාඨාංකය ඇත්ත පාඨාංකය මොකක්ද කියලා. මේකෙන් එන උත්තර වැරදි. හරි. වැරදි හින්දා මොකද කරන්න ඕනේ? වැරදි කියන්නේ මේක කොහෙන් නතර වෙච්ච උපකරණයක්ද? වමෙන් නතර වෙච්ච එකනේ. මේකට මෙන්න මේ මූලාංග දෝෂ කැලේ මොනවා ගන්නද ඕනේ? එකතු කරන්නයි. එහෙනම් 11.2ට 11.2ට මෙන්න මේ දෝෂය එකතු කරමු. එතකොට හරි ගාන එනවා. එතකොට එනවා 11.8ක උත්තරයක්. හරි. මතක තියාගන්න ප්‍රධාන පරිමාණයේ බිඳුවට වඩා වර්ණීය බිඳුව නතර වෙලා තියෙන්නේ මූලාංග දෝෂ අවස්ථාවලදී දකුණෙන් නම් අඩු කරන්න වමෙන් නම් එකතු කරන්න. මේක වමෙන් නතර වෙච්ච එකක් ඒ හින්දා එකතු කරන්න. 19. වර්ණීය කැලිපරයෙන් ලබාගත නොහැකි පාඨාංකය. වර්ණීය කැලිපරයෙන් ලබාගත නොහැකි පාඨාංකය කේශික නලයක විස්කම්භය. වර්ණීය කැලිපරයෙන් ගත්තොත් නම් කේශික නලය කියන්නේ තුනී වීදුරු නලයක්. ඔක අර හණු තද කරපු ගමන් කේශික නලය මොනවා වෙන්න පුළුවන්? බිඳෙන්න පුළුවන්. දැන් කේශික නලයක විස්කම්භය ගන්න මෙන්න මේ වර්ණීය කැලිපරේ සුදුසු නැහැ. ළඟට කුහරයක ගැඹුර. කුහරයක ගැඹුර බයින්න නම් ගැඹුර බයින කූරක් එහෙමත් තියෙනවා පුළුවන්. සිලින්ඩරයක විස්කම්භය ගන්න පුළුවන්. PVC නලයක අභ්‍යන්තර විස්කම්භය ගන්නවා අපි ප්‍රැක්ටිකල් එකක් විතරක් ගන්න. කඩදාසියක ඝනකම. කඩදාසි එක ඝනකම නම් ගන්නවා. කඩදාසි සෙට් එකක් එකට තියලා අරගෙන කඩදාසි ගානෙන් බෙදලා එක ඝනකම හොයාගන්න පුළුවන්. කඩදාසි මිටියක් වගේ අරන් 100ක් අරගෙන 100 අරගෙන ඒ ඝනකම 100ෙන් බෙදලා එන ඝනකම 100ෙන් බෙදලා එක ඝනකම හොයාගන්න පුළුවන්. එහෙනම් මේකේ උත්තරය අංක නොහැකි කනේ අහන්න. උත්තරය අංක 1 තමයි. right අවසාන ප්‍රශ්න වලට යනවා. ස්ක්‍රූප් වාමානයක හිස කොටස් 50කට බෙදලා තියෙනවා. හිස එක් වටයක් කරකද්දී ඉද්ද 0.5ක් යනවා. කරයි නම් කුඩා මිනුම. දිදාල ඉස්සෙන් අල්ල වටයක් කරකද්දී ඉද්ද ඉස්සරහට ගමන් කර දුරට අපි කියනවා අන්තරාලය කියලා. අන්තරාලය කියන්නේ මේගොල්ලොන්ගේ 0.5 මිලිමීටර්. එහෙනම් 0.5 ඔයා බෙදන්න වෙයි කියන්නේ. 0.5 බෙදන්න වෙයි. අපි දන්නවනේ කුඩා මිනුම් හොයන සූත්‍රයක් මම ඔයාලට දුන්නා. කුඩා මිනුම් හොයන්න පුළුවන් ස්ක්‍රූප් මූලධර්මයේ භාවිත කරන උපකරණේ කුඩා මිනුම් හොයන්න පුළුවන්. අන්තරාලය බෙදීම වට පරිමාණ කොටස් ගන්න. වට පරිමාණ කොටස් ගන්න. අන්තරාලය නම් කීයද? ඉද්ද වටයක් කරකද්දී මේ දිදාලිස්සෙන් වටයක් කරගද්දී ඉද්ද ගමන් කරන දුර 0.5යි. ඒක තමයි අන්තරාලය. බෙදන්න ඕනේ වට පරිමාණයේ කොටස් ගන්න 50. 0.5 50න් බෙදුවා මොකද? උඩ යටයි දෙකම දෙකෙන් ගුණ කරලා 100න් බෙදුවා මොකද? 100න් බෙදුවොත් 0.01 මිලිමීටරක කුඩා මිනුමක් එනවා. හරි. ලාස්ට් මයික්‍රෝමීටර් ස්ක්‍රූප්පු ආමානයක අන්තරාලය මිලිමීටර 1ක් වන අතර හිස කොටස් 100කට බෙදලා තියෙනවලු කුඩා මිනුම. කෙලින්ම අන්තරාලය දීලා තියෙනවා. අන්තරාලය මිලිමීටර 1යි. වට පරිමාණයේ කොටස් ගාන 100යි. අන්තරාලය බෙදුවා නම් හරි වට පරිමාණයේ කොටස් ගානේ. එතකොට මට කුඩා මිනුම එනවා. එක බෙදීම 100 0.01 මිලිමීටර. අරගම තමයි. ඒතර මේකේ නම් අපි දීලා තිබ්බේ අර බේසික්ම ප්‍රශ්න ටික අපි ඉස්සරහදී දෙන පේපර් වල ඉතින් අර තව
පාඨාංක හොයන ඒවා පොඩි පොඩි වෙනස් ගණන් ටිකක් හදලා බලමු. හරි. රයිට්. කොහොමද උත්තර ටික එන්නේ බලන්න මොනවා හරි තේරෙන්නේ නැති තියෙනවා නම් ගන්න. හරි.